හිටපු මිනිස්සුන්නේ කොස්කර සුජි කියන්නේ. ඉතින් එතකොට මොවුන් දැන් ජනතාවගේ විශේෂයෙන්ම චෝදනතුර මේ අපරාධ කොට්ටාසය විසින් ඉතින් මේ දේවල් එක්ක මාලිමාව දැන් මාලිමාවට ඇත්තටම බෑමත් පාසල් තුලට මේ මත්ද්‍රව්‍ය ඇවිත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අනාගත පරපුර විනාශ කරන්න එක. Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම දැන් ඔන්න විවිධාකාර දේවල් සිදුවෙන මේ ලංකාව තුල දැන් මත්ද්‍රව්‍ය වලට වෙනමම කාලයක් වෙන් කරලා තියෙනවා. මේ දවස්වල දැන් පීක්ම මාතෘකාව වෙලා තියෙනවානේ මත්ද්‍රව්‍ය මේ අයිස් වසංගතේ. ඉතින් ඒකත් එක්ක දැන් පෞගිය දිනක කියන්නේ ඊයේ දිනේදී ඊයේ උදෑසන විදුහල්පතිවරේ සහ ඔහුගේ පුතා මේ මත්ද්‍රව්‍ය අයිස් මේ ළඟ තියාගෙන හෙරොයින් ළඟ තියාගෙන අහු වුණා. ඉතින් එතකොට ඔහු ගහලා තියෙන ගේම් අනුව දීර්ඝ කාලයක් දැනට අනාවරණය වෙන ඩීටේල්ස් අනුව දීර්ඝ කාලයක් මේක කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒකට අමතරව මේක දැන් මෙච්චරම වෛරල් වෙන්න හේතු වුණා මේ මාලිමාවේ මේ മന്ത്രിවරියා. මාලිමාවේ മന്ത്രിවරියා ගේ හස්බන්ඩ් තමයි මේ විදිහට විදුහල්පතිවරයා විදිහට මේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් එතකොට මේ දේත් එක්ක දැන් විශාල වශයෙන් ජනතාව කතා බහට ලක් වෙන්න ගත්තා දැන් මාලිමාවේ පිරිස්. කිසිම මොහොතක කිසිම ආකාරයකට මේ දේවල් වලින් සම්බන්ධ වෙලා හිටියේ නැහැ. එතකොට දැන් ඔන්න ටික ටික අනාවරණය වෙන්න ගන්නවා මේ පිරිස්. එතකොට මේ දේවල්ද මේ කරගෙන ගිහින් තියෙන දිගින් දිගටම මේ දේවල්ද කරගෙන ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේකත් එක්ක දැන් එතකොට මේ මාලිමා මේ නාගරික සභාව මේ മന്ത്രിවරියගේ පෑලියගොඩ මහනගර සභාව එතකොට මේ മന്ത്രിවරියගේ නෑදෑයෙක් වෙනවලු කොස්ගොඩ සුජි. ඉතින් කොස්ගොඩ සුජි කියන්නේ ඉතින් එතන යහන කතා කරන්න දෙයක් නැහැ නේ පැහැදිලිව. මොකද මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්න පාතාලේ හිටපු මිනිස්සුන්නේ කොස්ගොඩ සුජි කියන්නේ. ඉතින් එතකොට මොවුන් දැන් ජනතාවගේ විශේෂයෙන්ම චෝදනාවක් තියෙනවා මේ රජයට. එතකොට මේ වාගේ දැන් මේ මිද්දනිය ලසා කියන පුද්ගලයා කියන්නේ නගර සභාවේ වැලිගම නගර සභාවේ ඒ පුද්ගලයා සභාපතිතුමාට වෙඩි තියලා මැරුවාට පස්සේ සජිත් කියන ප්‍රශ්න කරානේ ගොඩක් කට්ටිය සජිත්ට චෝදනා කරානේ මේ කට්ටියට නොමිනේෂන් දෙන්නේ මේ විදිහට හොයලා බලලා නෙමෙයිද කියලා. ඉතින් ඒ චෝදනාවට සජිත් ලක් වුණා පුදුමාකාර විදිහට. ඉතින් එතකොට දැන් මේ විදිහට මාලිමාව ලක් වෙනවා මේ චෝදනාවට පැහැදිලිව. මේකෙන් ගැලවෙන්න බෑනේ. මොකද ඩොබීලා කියලා හොදන්න බෑ එතනින් යාට පැහැදිලිවනේ. එතකොට මේ චෝදනාවට අනිවාර්යයෙන්ම ලක් වෙනවා නොමිනේෂන්. එතකොට මේ කාන්තාවට දීන් තියෙන්නේ මේ සීලුම දේවල් හොයලා බලලා නෙමෙයිද? දැන් ගියා එතකොට දැන් කාන්තාව කුඩු විකුල්ලා හෙරොයින් ළඟ තියාන අහුන්නේ නැහනේ. එතකොට ඔහුගේ ඒ කියන්නේ ඇයගේ පුත්‍රයා මීට කලිනුත් හෙරොයින් ළඟ දිවාන ග්‍රෑම් ගානක් ළඟ දිවාන අහු වෙලා තියෙනවා. ඊට කලිනුත් ඔහු නීතිය රැහැනට කොටු වුණ පුද්ගලයෙක්. ඒ කාන්තාවගේ පුද්ගලයා. එතකොට මේ විදිහට සැමියා සහ ඒ කියන්නේ මේ පුත්‍රයා මේ ආකාරයට දැන් මේ හෙරොයින් බිස්නස් එක ජයටම කරගෙන ගිහින් තියෙනවානේ. එතකොට සැමියා විදුහල්පතිවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. රටට පේන්නේ ඒ විදිහට ඉඳලා අන්තිමේට කරලා තියෙන දේත් එක්ක එතකොට කොහොමද මෙහෙම මේ දේවල් එතකොට දන්නේ නැද්ද මේ ඉහළ පුටුවල නිලධාරීන්? එතකොට මාලිමාවේ කට්ටිය මේ දේවල් දන්නේ නැතුවද මේ නොමිනේෂන් දුන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ ඇවිත් තියෙනවා දැන්. එතකොට මේ മന്ത്രിවරිය දැන් ඉල්ලා අස් වෙලා තියෙනවා. එතකොට විදුහල්පතිවරයා වැඩ තහනම් කරලා තියෙනවා දැන්ටමත්. ඉතින් මෙන්න මේ දේවල් එක්ක දැන් ප්‍රශ්න කිරීම කරගෙන යනවා. කොහොමද කින්නමද සියලුම විස්තර ටික දැන් ලබා ගන්න අනුරාධපුර මේ අපරාධ කොට්ටාසය විසින්. ඉතින් මේ දේවල් එක්ක මාලිමාව දැන් මාලිමාවට ඇත්තටම පැහැදිලිවම දැන් ඡන්දි දුන්න පුද්ගලයෝ ඉන්නවානේ. ඉතින් එතකොට මේක තුල ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ දැන් මේ ප්‍රින්සිපල්ගේ මේ ක්‍රියාවලිය හේතුවෙන් එතකොට හැබැයි මාලිමාව ආණ්ඩුව කිසිම පැකිලීමකින් තොරව මේකට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එතකොට නිලධාරීන්ට කිසිම බලපෑමක් ඇවිල්ලා නැහැ. මීට කලින් ලොකු ප්‍රශ්න ඇති වුණා අපි දන්නවනේ හැමෝම දන්නවනේ. එතකොට සමහර කට්ටිය ගිහිල්ලා බදාගත්තා ගේ වට කරද්දිම චොපර් වලින් ගිහිල්ලා. එහෙම ප්‍රශ්න ඇති වුණ යුගයක්. එහෙම යුගයක මාලිමාව ආණ්ඩුවේ කිසිම කවුරු මොන දේ වුණත් කිසිම මැදිහත් වීමක් නැහැ. දේශපාලන මැදිහත් වීමක් නැතුව ඒ දේවල් කරගෙන යනවා. ඒක විය යුතුයි. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මොවුන් රටට මේ බණ ටික සේරම කියලා සියල්ලම මේ බණ ටික කියලා අන්තිමේ තමන්ගේ පක්ෂය ඇතුළෙම ඉඳලා තියෙනවානේ කුඩු මංකොල්ලකාරයෝ. එහෙම දේවල් වෙලා තිබෙනවා. දැන් ඒකනේ හොඳම උදාහරණය. දැන් ඉතින් එතකොට දැන් මේකෙදි අනිවාර්යයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට චෝදනාව එල්ල වෙනවා. ඉතින් එතකොට ඒ වගේ දැන් අර සම්පත් මනම්පේරි අත්තරන් උඩ ගත්තට පස්සේ කාටද චෝදනාව එල්ලුනේ? නාමල් රාජපක්ෂ. පැහැදිලි මෙල්ල වුණානේ එතකොට. නාමල්ලා කුඩු වික්කවාගේ දෙයක් වුණානේ එතන. ඉතින් එතකොට ඒ වගේම තමයි මෙතනදිත් එල්ල වෙනවානේ මේ චෝදනා ටික.
පැහැදිලිවම ජනතාව කියන්නේ කොහොමද මේ වාගේ ඒ කියන්නේ දැන් ඔය කොස්කොඩ සුජීලා ඒ වාගේ එහෙම කට්ටියගේ එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටිය නොමිනේෂන් දුන්නේ. එතකොට තමන්ගේ පුතා මේ විදියට මත්ද්‍රව්‍ය වලට ඒ කියන්නේ ඇරෙස්ට් කරලා ඒ ප්‍රශ්න ඇති වෙලා එහෙම තියෙද්දි කොහොමද නොමිනේෂන් ලබා දුන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේ ආකාරයට දැන් මේ ප්‍රින්සිපල්ගේ මේ ක්‍රියාවලිය හේතුවෙන් විශේෂයෙන්ම දැන් ඔන්න සුනගින් ක්‍රෙඩි කරලා තියෙනවා පාසල් බෑග් තුල يعني දරුවන්ගේ පාසල් බෑග් සියල්ල චෙක් කරන්න ඉතිරි වැඩපිළිවෙල දැන් යොදලා තියෙනවා. මොකද දැන්ටමත් පාසල් තුලට මේ මත්ද්‍රව්‍ය ඇවිත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අනාගත පරපුර විනාශ කරන්න එක වෑයමක් තමයි මේ යොදලා තියෙන්නේ. ඒකත් එක්ක මේ පාතාලයෙන් සහ මේ කුඩ්ඩව මංකොල්ලකාරයෝ මේ සියලුම දෙනා දැන් ඇත්තටම මාලිමාව ආණ්ඩුවෙන් මේ සියලුම දේවල් කරගෙන යනවා පැහැදිලිවම. හැබැයි කරගෙන ගියාට තමන්ගේ පක්ෂ තුලම ඉඳලා තියෙනවා මේ විදිහට පුද්ගලයෝ. මේ විදිහට තමන්ගේ පක්ෂ තුලම ඉඳලා තියෙනවා. ඒකනේ දැන් මේක ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් මේ විදිහට මේ മന്ത്രിවරියගේ හස්බන්ඩ් හෙරෝයින් සමග අත්අඩංගුවට ගන්න. ඉතින් ඒක කෝටි එකමාරක විතර මේ හෙරෝයින් ප්‍රමාණයක්. ඉතින් මෙච්චර මෙහෙම සිදුවෙනවා කියන්නේ පැහැදිලිවම එතනින් එහාට බලද්දී නාමල් රාජපක්ෂ දැඩි විදියට විවේචනය කරන ආණ්ඩුවේ මේ ප්‍රතිපත්ති ටික. දැඩි විදියට නාමල් රාජපක්ෂ විවේචනය කරලා තියෙනවා. ඉතින් එතකොට තමන්ගේ පක්ෂ තුලම කට්ටිය ඉදිද්දී කුඩ්ඩු මංගොල්ලකාරයෝ එහෙම ඉදිද්දී අනුන්ගේ දේවල් හොයන්න කලින් තමන්ගේ පක්ෂ ක්ලීන් කරන් ඉන්න එක තමයි බොහෝ දෙනාගේ මතය මේ වෙද්දී. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලිවම මාලිමාව මේ සියලුම දේට නිසි පිළිතුරු ලබා දෙයි. ඒ වගේම මේ දේවල් කොහොමද සිදු වුනේ? මොවුන්ට කොහොමද නොමිනේෂන් ලැබුණේ? ඊට පස්සේ කියයි නෑ අපි අලගිය මුලගිය වැලගිය තැන් හොයන්න ගියේ නෑ නොමිනේෂන් ලබා දුන්නා මෙහෙමයි කියලා. එහෙම හොයන්නේ නැත්තම් නොමිනේෂන් ලබා දෙනවා කියන්නේ මේ පක්ෂේ ඉතින් එතන යාට කියන්න දෙයක් නෑ නේ. එතකොට අපි දැන් මේ මැතිවරණ තුනේදීම ඡන්ද දුන්නේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න. අද විලසිනා channel එක subscribe කරන්න. ජය ජය.